රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම කියන එක ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යභාරයක් වෙන්න ඕන. ඒක නිශ්චිතවම ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීම දක්වා වෙච්ච දීර්ඝකාලීන වැඩපිළිවෙලක් එක්කත් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම තමයි මේ වෙද්දී මේක තව පරක් වෙනවා කියන්නේ මේ අර්බුදය තව උග්‍ර වෙනවා. ඒකට හේතුව තමයි කොවිඩ් වසංගතය. ඒ වගේම තමයි පාසු ප්‍රහාරය ඇතුළු මේ කාල සීමාවලදී Tamanගේ අධ්‍යාපන සුසුකම් සම්පූර්ණ කරන්න බැරි වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. ඒකේ මිනිස්සුගේ වැරද්දක් නෙවෙයි. මේ මිනිස්සුගේ දක්ෂතාවයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ඇත්ත අර්බුදය ආපු නිසා ඒවා කරන එක පස්සට ගියා. ඒ නිසා වයස් සීමාවන් එහාට ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා මේ අර්බුදයට උත්තර දෙන්නේ නැහැ කියලා ආණ්ඩුවට කියන්න බෑ. පරණ අය පිට මේක පටවනවා කියලා කියන්න බෑ. පරණ අය මේක අවුල් කරපු ඉඳ අප්සෙට් කරපු ඉඳ තමයි ආණ්ඩුවට මිනිස්සු චලිතයි. ඒ නිසා පරණ අය දැන්ගා කිඳිරි ගාණේවත් අපිට හොඳට තේරෙනවා. පරණ අයගේ කෙඳිරියස් කියන්නේ නැවත බලය ලබා ගැනීම අරමුණ කියලාත් අපි දන්නවා. ඒ නිසා අපි රැකියා විරහිත උපාධිධාරීන්ටත් කියනවා ජනබලයක් රැකියා විරහිත උපාධිධාරීන්ගේ බලය ගොඩනැගීම හරහා විතරයි මේ ප්‍රශ්නයට විසඳුම් ලබාගත හැකි. අපි තරුණ සංවිධානයක් විදියට මේ ආර්ථික අර්බුදයෙන් ඉඳ වැඩිම පීඩාවට පත් වෙන ලෝකෙ වැඩිම පීඩාවට පත් වෙන එක කොට්ටාශයක් තමයි තරුණ තරුණියෝ. ඉතින් ඒ වෙනුවෙන් අපි උන්ගේ පීඩාව එතනින් එහාට අරන් ගිහලා උන්ගේ බලයක් ගොඩනැගීම දක්වා අපි යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ මැදිහත් වෙනවා. ඉදිරියටත් අපි රැකියා විරහිත උපාධිධාරීන් ගෙනියන අඛණ්ඩ සටනත් එක්ක අපි හිට ගන්නවා. ඊයේ දවසේදී මේ පොළොව මන්සන්දියට ආපු පාර්ලිමේන්තු වටරවුමට ආපු රැකියා විරහිත උපාධිධාරීන්ට සාකච්ඡාවක් ලබා දෙන්න ජනාධිපතිවරයා හෝ අගමැතිතුමිය කටයුතු කරේ නැහැ. මේ දොරවල් පැය 24ම යන්න තියෙනවා කිව්වා. මේවට ඕන වෙලාවක එන්න පුළුවන් කිව්වා. හැබැයි අපි ගියා සුපුරුදු පරිදි අර මොනවද මන්ද සම්බන්ධීකරණ ලේකම්ලා අරකට මේකට කියන සම්බන්ධීකරණ ලේකම්ලා ඉන්නවා. ඒගොල්ලෝ ලියුම් ගන්නවා. මේ හරි යොමු කරන්න කියලා. මේක පරණ වෙච්ච එක. මේ පරණ වෙච්ච එක නෙවෙයි මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච එක. නිසා කිව්වේ මොකද කියලා අපි. ඒ නිසා මෙතන බොහොම පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. මේක දෙන්න බැරි හේතුව මොකක්ද? අපි දැක්ක දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 4 වෙනි ණය වාරිකයේ නිකුත් කරලා තීරණය කරා. මොකක්ද හේතුව? අනේ බොහොම කීකරුව අපි IMF එකේ වැඩ පිළිවෙලට එකඟ වී. වෙන මොකද නෙවෙයි. දැන් ඊයේ අපි හිතන්නේ මේ 4 වෙනි ණය වාරිකය ලබා දීම සම්බන්ධයෙන් පීටර් බූවර් මහත්තයා මාධ්‍ය සාකච්ඡාවක් කරලා ලංකාවේ තත්ත්වෙ කිව්වා. එයා කියනවා මේ වර්ජන අනම්මනම් ටිකක් ආර්ථිකයට අප්සෙට් වෙයි. ඒ හින්දා ආර්ථිකය ඉස්සරහට දුවන්න නම් වර්ජන කරන්න එපා කියලා. කියන්නේ බූවර් මහත්තයා තමයි අපිට දැන් IMF එකේ ප්‍රධානියා තමයි අපිට කියන්නේ අරක කරන්න මේක කරන්න. විදුලි බිල අඩු කරපු එක අවුල් ඒක වැඩි කරන්න කියලා කියන්නේ IMF එකේ ප්‍රධානියා. ඒ කියන්නේ ලංකාව පාලනය කරන්නේ කවුද? ලංකාව පාලනය කරන්නේ IMF එක. රස්සා දෙනවද නැත්නම් රාජ්‍ය ආයතන ටික වහනවද? ඉතුරු ඒවා මොකද කරන්නේ? සංශෝධන කරන්නේ බදු සංශෝධනය කරන්නේ කොහොමද? මේ අයවැයේගේ පියව ගන්න කොහොමද? මේ ඔක්කොම තීරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඒ නිසා අපි කොහොම පැහැදිලිව කියනවා පොරොන්දු දුන්නේ ඒවා ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය අරමුදල බෙල්ල මිරිකලා තියෙන කියලා එක්ක කියනවා. චණ්ඩි පාඩ දාන්න නැතුව කතන්දර කියන්නේ නැතුව එක්ක මේක කියනවා. ඒ නිසා තමයි අපි කිව්වේ IMF එකේ ප්‍රතිපත්තිය පිට පණින්නේ නැතුව මේවට උත්තර දෙන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. අනේ නිසායි අපි කිව්වේ අයවැය ලේඛනයේ තියෙන්නේ අමාරු වෙලාවක නම් අයවැය හදන්නේ ආර්ථිකය වැටලා තියෙන වෙලාවක නම් අයවැය ලේඛනයේ හදලා තියෙන්නේ මේ රටේ ආර්ථිකයේ අස්ථාවර වෙලා තියෙන වෙලාවක නම් අපි කියන්නේ ඇයි ණය ගෙවන්නේ? මොකද්ද මේ කලබලේ? ඇයි ණය ගෙවන්න හදිස්සිය? මොකද්ද ඒකට තියෙන මෙච්චර උවමනාව? රටේ ජනතාවට රස්සාටික දී ගන්න බැරි නම් රටේ ජනතාවගේ වැඩ ටික ගෙවන්න බැරි නම් ඇයි ණය ගෙවන්නේ? රාජපක්ෂලා ගත්ත ණය කියලා කිව්වේ කවුද? රාජපක්ෂලා ඒවා වංචා දූෂණ කරා කියලා ෆයිල් මිටි ගණන් ගෙනලා මේ රැස්වීම තියලා වෙන මොකද්ද මේ සාකච්ඡා සමුළු තියලා මේ එළියට දැන් අපි කියන්නේ එහෙනම් ඒ හොරුන්ගේ වංචාකාරයන්ගේ අර මහා පරිමාණ දූෂිත ව්‍යාපාරිකයන්ගේ ඒව නැවත අය කරගන්න වැඩේ කරලා රස්සා ටික දෙන්න වැටු වැඩි කිරීමේ වැඩේ කරන්න පුළුවන් රාජ්‍ය ආයතනයක වහලා දාන එක වෙනුවට ඒක අරන් යන වැඩේ එහෙනම් කරන්න පුළුවන් හැබැයි ඒක කරන්න බෑ ඒක කරන්න ලෑස්ති නෑ ආණ්ඩුව තෝරගත්ත පාර රනිල් ගිය IMF එක ගිය පාර. එහෙනම් ඒකෙන් පිටපණින්නේ නැති තාක්කල් මේ රැකියාව විරුද්ධ උපාධිධාරීන්ගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. බරපතල ප්‍රශ්න තියෙන්නේ මෙන්න මේක. අපි අවසාන වශයෙන් කියන්නේ මේවට උත්තර දෙන්න ලෑස්ති නැත්තම් මේ අරගල පැනනගිනේවට මිනිස්සු උද්ඝෝෂණය කරනේවට මිනිස්සු ඒ සම්බන්ධයෙන් තමන්ගේ පීඩාව පිට කරනේවට මිනිස්සු තමන්ගේ අයිති ඉල්ලාගෙන ඉන්නේවට ඕචොක් කරන්න ලෑස්ති වෙන්න එපා.